හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව ඔන්න බලා ගන්න පොඩ්ඩක් මේ සෙනග කොට. හිතා ගන්න පුළුවන්ද මේ සෙනග ඉන්නේ ඇයි මොකද්ද හේතුව කොහේ යන්නද කින්දමන්ද කියලා හිතා ගන්න බෑනේ. එතකොට මේ සෙනග අන්න අර අතන ජැටිය තියෙන ජැටිය ගාවට යන්නේ. එතනින් බෝට්ටු කෙලින්ම මේක අපි මේ නාගදීප වඳින්න යන්න බලන් ඉන්නේ. අපි දැන් පැය 3ක් විතර දෙවිලා. තාමත් මේ හරි තමයි අපේ කට්ටිය ආපු කට්ටිය ඉන්නේ. එතකොට හිතන්නකෝ කොච්චර මේ අපහසුතාවයක් වෙනවද කියලා. මේ වඳින්න යන සෙනග ගමේ සෙනග වෙනම නොතනින් යනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මේ දැන් මේ පෝලිං වල ඉන්න සෙනගටවත් පොඩි ළමයි ඉන්නවා, චූටි අත දරුවෝ අරන් යන කට්ටිය ඉන්නවා. එතකොට මේ සාමාන්‍ය මේක පවත්වාගෙන යනාම ඒකකින් හරි මේකට මේ සාමාන්‍ය මේ යන මාර්ගේ පොඩි වහලවල් ටික වහලා ලයින් එකක් ගහගත්තාම ගැව්වනම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? කරුණත් මොනවද ඉතින් මේ රජින් ලාභයක් ලබනවනේ. ඒ කාලේ හරි දැන් හරි පොඩ්ඩක් හිතන්නකෝ.